එකක් වුණා ගයිස්. දැන් මේ කෝච්චි ඉන්නේ. කෝච්චි එක එන්න යන ගමන් කියන්නත්. පොඩි සීන් එකක් වුණා. දැන් මේ යන්න යන ගමන් ඉන්නේ කෝච්චි අදිස්සියම. මම කියන්න යද්දි විස්තරේ. මොකද මේ කියන ඔයගොල්ලන්ට. අද සම්පූර්ණ විස්තරේ මම කියන්න යද්දි. පින අයියා. ඉන්නේ පේරාදෙනිය ෆස්ට් ක්ලාස් එකේ ආවේ අර සීන් එක කියන්න මොකද්ද මේ කියලා ටෙක්නොලොජිය ඉස්තරේ මොකක්ද මේ කිව්වා අය පාරක් කාලා තින්නේ කැන්ඩුලින් ඔම්බි ඉස්සයි දැන් තමයි ගෝරි ස්ටේෂන් එකෙන් බැස්සේ සීන් එක කියන්නම් ඊට ඉස්සෙල්ලා යන්න ඕනේ මම කොළඹ ඉඳන් පාසලක් දැම්මා ඒකේ එන්නේ කොහෙටද කියලා බලන්න ගයිස් දැන් පාර්සලේ ආවේ තියෙන බඩු
පාර්සල් යාළුවනේ ආතල් එක තවත් වැඩි වෙන්නේ. දැන් වෙලාව කීයද? වෙලාව 6යි ගානක්. කැන්ඩි ස්ටේෂන් එකේ ඉන්නේ. මන් දාපු පාර්සල් එන්න 9 මාර වෙනවා කිව්වා. ඔන්න ප්‍රශ්නේ. ඉතින් යාළුවනේ මාර ප්‍රශ්නයක් තමයි උනේ. දැන් මම ඇවිල්ලා ඉවරයි කැන්ඩි වලට. ඒත් මට යන්න ඉදියන්නේ නැහැ. මොකද මන් දාපු පැකේජ් එකෙන් 8 මාර 9වත් වෙනවා කියලා කිව්වා දැන්. මාර ප්‍රශ්නේ තමයි දැන් ස්ටේෂන් ළඟ ඉන්නේ. දැන් කරන්න දෙයක් නැහැ. සෙල්ලාම ගිහිල්ලා තේ එකක් බීලා බලමු ඉතින් කොහෙටරලා ඉන්න ඕන. යන්නේ ඉඳනකුත් නැහැ ඉතින්. බලමු මේ ස්ටේෂන් එක පැත්තටලා කොහෙද අන්නර පඩියක් තියෙනවා. ඊයරට වෙලා හරි 9 වෙනකන් ඉන්න ඕන. ඉතින් අයිටම් එක එනවා. පැකේජ් එක ආවට පස්සේ තමයි මේ යන්න ඕනේ කස්ටමර්ගේ ගෙදරට. ඒ අයිටම් එක දෙන්න ඒ කස්ටමර්ට. ඉතින් ගයිස් යාළුවනේ ඒක දෙන්නත් මේ මම බිග් මේකේ බැලුවා 560ක දුරක් තියෙනවා. අපි බලමු මොකද්ද කරන්න කියලා. සෙල්ලාම ගිහිල්ලා බලමු අපිට ආයි කොළඹ යන්න බස් තින්නේ කීයටද කියලා. ගිහිල්ලා ඒකත් බලලා තේකකුත් බීලා මේ අපි ආයෙ යමු මේ හරියට. තා වෙලා තියෙනවනේ අපිට කොහොම. මාරගා ප්‍රශ්නයක් තමයි උනේ guys. දැන් විවේකාගාරයට ඇවිල්ලා ඉන්නේ නුවර ස්ටේෂන් එකේ. ආයේ පාරක් ගැව්වා. මාර්ගේ එසෙක් උනේ. මොකක්ද දන්නවද උනේ? දැන් යාළුවනේ ඊයේ අද මේ අපේ හැම සතියේම බ්‍රාස් පේන්දා කැන්ඩි ඩිලිවරි ටික යනවා. හැරෙද? ඉතින් දැන් ඊයේ හවස කැන්ඩි ටික ලෝඩ් කරලා ඔක්කොම කරලා ඕඩර්ස් ටිකක් දාලා ඒ ටික ඉවර කරා. ඔන්න අද උදේ එකපාරටපත් වුණා මේ ඕඩර් එකක් තියෙනවා ඒක ඇවිල්ලා නැහැ කියලා ඔන්න ඕමම පොට්ටක්පත් වුණා. ටිකක් හොයලා බලනකොට ඒ ඕඩරේ මට දාන්න මිස් වෙලා. ආතල් තමයි. හරි ඒකත් හරි කියමු. ඊට පස්සේ මොනවද කරේ? ඒක යවන්න කුරියර් සර්විස් එකට කතා කරා, ඒකට කතා කරා, මේකට කතා කරා. ඒ හැමෝම guys ඩිලිවර් කරන්නේ වෙසක් දවස් දෙකකින් පස්සේ. ඒකත් ආතල්. ඊට පස්සේ අනිත් ආතල් එක තමයි කස්ටමර්ට කතා කරාම කස්ටමර් කියනවා ඒක යාට අදම ඕනේ. අර්ජන්ට් ඩිලිවරිය. අන්න එතනින් තමයි කතාව පටන් ගත්තේ. දැන් මගෙන් මිස්සුනේ. ඒක මගේ රාජකාරිය. අන්න ඒකයි. තමන් කරන රාජකාරිය තියෙන වගකීමයි බරපතලකමයි තේරෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලින් තමයි. කරන්න ඔප්ෂන් එකක් නැහැ. එකම ඔප්ෂන් එකයි තිබ්බේ. මම දේ කල්පනා කරා මොකද කරන්න කියලා. කරන්න දෙයක් නැහැ. කස්ටමර්ටත් අද ඕනලු. කුරියර් දැම්මත් යන්නේ පොය දවස් දෙකකින් පස්සෙලු. දෙකන් කස්ටමර් ඉන්නත් බෑ. එකම ඔප්ෂන් එකයි තියෙන්නේ. මම ඒකත් අරන් ට්‍රේන් එකේ ආවා. ඉතින් ඒකේ අයිටම්ස් තුනක් තිබ්බා. ඒකේ පොඩි අයිටම්ස් දෙකක් තියෙන. ඒක බෑග් එකේ තියෙන්නේ. තව එකක් තිබ්බා guys 3 meter track එකක්. ඇලුමිනියම් track එකක්. ඉතින් ඒක මම ට්‍රේන් එකේ අරන් එන්න ආවල අරන් එන්න බෑ. ඒක අරන් යන්න දෙන්නේ නැහැ. ඒක දැම්ම වෙනම එකකට. ඒ කියන්නේ පාසල් නම්ම නම් එන ට්‍රේන් එකක් තියෙන ඒකට. ඉතින් මම කොළඹදී ඒක දාද්දී යවුවම කිව්වා මේ මට තිබ්බ ට්‍රේන් එක 3:38ට මම මේටි 6 වෙලාව. ඉතින් අරක මන් දැම්මා. එතනදී මට කිව්වා කොළඹින් කිව්වා 5යි ගානට ට්‍රේන් එක තියෙන්නේ මෙහෙට එද්දි 8 විතර එනවා කියලා. ඉතින් දැන් මම මෙහෙට ඇවිල්ලා චෙක් කරලා බලද්දී මේ පාසල් වෙන කවුන්ටර් එකට ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා 8:09වත් එනවලු. ඉතින් තවත් තාතා. දැන් යන්න දැනක් නැහැ. ඒ ඇස්ෙන් කස්ටමර්ත් කෝල් කරනවා. කස්ටමර්ටත් දැන් මම කිව්වා විස්තරේ පැහැදිලි කරලා. කස්ටමර් කියනවා කමක් නැහැ කී වුණත් එයාට අද ඕනේ ලෝඩරේ. හරි. මගේ වැරද්ද නේ ඉතින්. මගෙන් මිස්සුනේ ඒක. හරි කමක් නැහැ.
බලමු දැන් මම මෙතනටලා ඉන්නවා ස්ටේෂන් එකේ වෙලා. දැන් වෙලාව guys කෙලින්ම බැලුවොත් 6:53යි 9 වෙනකන් ඉන්න ඕනේ. අවුලක් නැහැ ස්ටේෂන් එකේලා ඉන්නවා ඉතින්. බලමු. ඒක ආවට පස්සේ කස්ටමර් ගිහිල්ලා දෙන්නත් ඕනේ. කැන්ඩි වල ඉඳන් කස්ටමර්ගේ ලොකේෂන් එකට කිලෝමීටර් 7ක් තියෙනවා. හරිද? ඉතින් ඒක යන්න මේ රැයට බස් නම්බරන එක බස් එකේ ට්‍රැක් එක ගෙනියන්නත් බෑ. ඇලුමිනියම් ට්‍රැක් එකක් දිග. ඉතින් ඒක ආවට පස්සේ ට්‍රිවිල් එක තමයි ගිහිල්ලා දෙන්න තියෙන්නේ. පික්මී එකක් බැලුවා. පික්මී එක එකෙත් පෙන්නනවා 700 ගණක් අය පෙන්නනවා කස්ටමර් ලොකේෂන් එකට. ඒ ටයිම් එකට පික්මී දෙයි දන්නෙත් නෑ. අන්න ඕකයි ප්‍රශ්නේ. බලමු ඉතින්. දැන් ඒක ආවට පස්සේ බලමු මොකද කරන්න කියලා. එතකම් මෙතනටලා ඉන්නවා. කාත් කවුරුත් නෑ. තනියම ස්ටේෂන් එකේලා මං විතරයි. ඒකයි තමන් කරන රාජකාරිය වගකීම් කියලා වගකීම් කියලා දෙයක් තියෙනවනේ යාළුවෝ guys. ඉතින් මේ වගකීම් හරියට අපි තමන්ගේ රාජකාරියේදී වගකීම් අරගෙන ඒ දේවල් හරියට බල්ලා කරලා කරන්න ඕනේ. පොඩි දණක් කරේ මිස් වුණොත් එහෙම මොකද කස්ටමර් කෙනෙක් බඩු ගන්න ඒ කස්ටමර්ට අදිසි නිසානේ. ඕන කරනනේ. ඉතින් එයාට අපිට ඕන්ලාට යවලා හරියන්නේ නැහැ. අපේ වැරදි, අපේ අඩුපාඩු, අපෙන් එච්ච ඒවා කියලා වැඩක් නැහැ. අපේ ඩිලේ එකක් නැහැ. ඒ කස්ටමර්ට බඩු ටික ඕනේ. ඉතින් හරි මං ආවද මං බාරගත්ත ඒක මම ගිහලා දාන්නම් කියලා. මොකද මගේ රාජකාරිය ඒක මගේ වගකීම. ඉතින් මගෙන් මිස් වෙච්ච දෙයක් මම හරි ගස්සන්න ඕනේ. මගෙන් වෙච්ච වැරද්ද මම නිවැරදි කරන්න ඕනේ. ආවා. අපි බලමු. දැන් පැකේජ් එකක් තව එන්න වෙලා තියෙනවා ඉතින්. ඉන්නවා ටිකක් මෙතනටලා ඉඳලා පැකේජ් එක ආව ගමන් ගිහලා දෙන්න ඕනේ. බලමු දැන් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා කිව්වා එතනට කවුන්ටරේට. ඉතින් දැන් මෙතනින් ගිහිල්ලා ඉන්න තැනින් මේ එළියට ගිහිල්ලා මෙතනින් වම් පැත්තට ගිහිල්ලා මෙතනින් මෙහෙම යන්න තියෙන මේ පැත්තට. බලමු අපි. අපේ පැකේජ් එක ආවට පස්සේ අපි හම්බ වෙමු. මම කියනවා තමන්ගේ ජොබ් එක තමන්ගේ රාජකාරියේ තියෙන වගකීම් හරියට මිස්ට් කරන්න ඒ වගේම කල්පනායෙන් හැම මොහොතක්ම වැඩ කරන්න. මිස්ටේක් වෙනවා. සමහර මිස්ටේක් අපිට හදාගන්න පුළුවන් සමහරක ඒවා හදාගන්න බෑ. තමන් කල්පනාවෙන් හරියට වැඩේ කරන්න ඕනේ. ආතල් තමයි බලමු. බැලුවා කෝච්චි ට්‍රේන් අන්තිම තියෙන්නේ 10:40 තියෙන කොළඹට 2යි ටිකට් එක. දැන් මම යනවා ගයිස් මේ පැත්තට කොට බස් වලට පැත්තට. බලමු අපි ගිහලා බස් කීයටද තියෙන්නේ කියලා රෑ. දැන් කොහොමද මට මේ වැඩ ඉවරෙද්දී අරක 9ට ආව කියන්න කස්ටමර් ලොකේෂන් එකට ගිහිල්ලා 9 කියන 9ට ගිහිල්ලා 10ට ආව කියලා. ඒකවත් මට ට්‍රේන් එක ගන්නත් පුළුවන්. කිට් එකක් ගාගෙන අපි ගිහලා බලමු මේ බස් කීයටද තියෙන්නේ කියලා. බස් තියෙන්නේ කොයි පැත්තද කියලා දන්නෙත් නෑ guys. අපි ආලා බලමු මේ කෙනෙක් ඉන්නවා යහින් ආලා බලමු. අංකල් කොළඹ බස් කොයිද බස් ස්ටෑන්ඩ් එක? ඔව් කොළඹ එන්න. මේ උඩහද? අහහ. අර රයිට් එක පේනවා. ඔව්. එතනින් ඇතුලේ තියෙන මේකේ. එතන තමයි බස් වල එන්නේ කොළඹ බස්. කොළඹ එවන්න නැත්නම් AC එකේ ඇවිල්ලා නම් එනවා මේ පැත්තෙන් ගිහලා කෙරවරන එක. AC බස් එක නේ? කියන්න අමාරු මේ වෙලාවට. ඒක තමයි තාටිය රෑයත් AC නැතුව ඇතිනේ. නැති වෙයි සමහරවල් මේ හරිය ඉඳලා තමයි දැන් කොළඹ එනේ කරනවා. යන්න පුළුවන්. මේ සාමාන්‍ය කොළඹ බස් කීයකන් තියෙනවද? තියෙනවා නේ. හරි. එහෙනම් මේ ගිහලා නෑ අරේ තමයි යන්න ඕනේ. හා අතනේ උඩනේ. හරිය thank you. මේ හරියට නගින්න පුළුවන් නේ. හරිය thank you. ඒ අංකල් කිව්වා මේ එතන උඩා බස් වල එකකින් ගන්න නෑ ඉතින් අපි කැන්ඩි නෙමෙයි ඉතින්. බලමු නිකන් ගිහලා බස් වල පැත්තට ඔළුවක් දාලා බලමු ටයිම් එක කීයටද තියෙන්නේ කියලා. කාත් කවුරුත් නෑ කැන්ඩි වල ඇවිදිනවා.
ආතල් තමයි ගාපු 6 පාරවල 6 පාරවල තමයි ස්ටේෂන් එක මේ පැත්තේ තියෙනවා. වියම් බස් හෝල්ඩ් එකට කොළඹ බස් නම් යනවා. ඉතින් නගින්න ඉරියක් නැහැ. එතනින් පාර කරනවා. යා කිව්ව විදියට නම් මෙතනින් මෙන්න මේ පැත්තට තමයි යන්න දෙන්නේ. බස් හෝල්ඩ් එකට. මුත්තයි පාර දාලා. තවල්ල පැන්න. අට්ට කරවලයිනේ උත් වෙන්නේ. බස් හෝල්ඩ් එකට ගියා. බස් නම් තියෙනවා. ඒ වුණාට තාම මට යන්න බස් වෙලාව නෙමෙයිනේ. තාම ආරාම දාපු පැකේජ් එක ආවෙත් නැහැ. ඒක අරගෙන මං කස්ටමර්ට මං හිතුවා දීලා මේල්ල බස් එකක් බලනවා කියලා. ඉස්සෙල්ලාම අපේ වැඩ ඉවර වෙලාම අපි හිතුව කොළඹ යන විදිය. දැන් මං යනවා ස්ටේෂන් එක පැත්තට. හරි මාන්සි. ගිහිල්ලා පොඩ්ඩක් මොනාරි බඩට පොඩි දෙයක් මොනාරි දාගන්න ඕනේ. මඩක් ගිනි. ඉතින් මොනාරි පොඩි දෙයක් බඩට දාගෙන පොඩ්ඩක් එතන ඉඳලා අපේ කස්ටමර්ගේ වැඩ ඉවරලාම බලමු කොළඹ යන විදිය. එතකන් අපි ස්ටේෂන් වල පොඩ්ඩක් ඉමු. වෙන කරන්න දෙයක් නැහැ, ඔප්ෂන් එකක් නැහැ නේ. බලමු මොකද්ද කරන්න ඊයේ. guys මම සිවිල් එකකින් යවුවා ලොකේෂන් එක කීයක් යනවාද කියලා. කත් කරනමකෝ 800ක් විතර යනවා කියලා පේරාදෙනියත් පාස් කරලා යන්න ඕනේ. එහෙනම් පේරාදෙනියත් ඇතුළට නිසා රුපියල් 1000ක් වගේ සෙට් එකේ කිව්වා. ඒකත් කතා කරලා තියාගත්තා. ඊට පස්සේ බලමු දැන් පැකේජ් එක ආවට පස්සේ බලමු පික් මේකක් දාන්න නැත්නම් නිකන් නෝමල් ට්‍රැවල් එක යනවාද කියලා. මේ මොනාරි බඩට දාන්න පොඩි කඩයක් තියනවා තමයි. බලමු මොනාරි බඩ මොනාරි දාගන්න. ජොබ් එකක වගකීම් කියන දේ දැනෙන්න නම් මේ වගේ කට්ටක් කන්න ඕනේ. පොඩි වනිස්කෙඩියකුයි වඩේකුයි කෑවා. කාලා දැන් ආයි ආවා ස්ටේෂන් එක පැත්තට. දැන් පොඩ්ඩක් මේ හරින් වාල් ඉඳලා මේ පැකේජ් එක ආවට පස්සේ ගන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව හරියටම 7:47යි. නැවත සුපුරුද්දීටම වේදිකාවට පැමිණියා. 7:47යි වෙලාව. දැන් ඉතින් ඉන්නවා පැකේජ් එකකම් බලාගෙන. පැකේජ් එක ගෙනකම් බලන් ඉන්නවා ඉතින් වෙයිටින් ලිස්ට් එකේ. දැන් වෙලාව හරියටම 7:59යි. කෝච්චියක් නම් ආවා ඒත් ඒක නෙමෙයි 7:32යි වෙලාව. තාමත් මග බලාගෙන සිටිනවා. එයා එනකම් වස්තුවේ 7:32යි guys වෙලාව. තාම නෑ. බලමු උදා වෙලා තිනවා. තවත් මට තේරෙනවා ජොබ් එකේ තියෙන වටිනාකම සහ වගකීම් ගැන මේ අවස්ථාවේදී. guys සර පැත්තෙන් එකක් එනවා පේනවා ඉමින් කොකම් පපා. ඒකද කියලාත් හිතනවා මට. බලමුනේ. ඉතින් guys දැන් වෙලාව 8:45 තව පොච්චක් වෙනවා. මං හිතන්නේ මේකේ නෙමෙයි වෙන්නේ ඇති. ඔහො යාළුවනේ දැන් නම් මාර වාදල්ලක් තියෙනවා. කියන්න සතුටුයි guys. තාමත් කෝච්චිය ආවේ නැහැ. 9:00යි. බලමු තාට එක්ක. ඔහො යාළුවනේ කියන්න සතුටුයි. 9:51යි දැන් තමයි කෝච්චිය ආවේ. තාම බඩු බාන පාටක් නම් පේන්නේ නැහැ වෙයි. ෆෝන් එකක ඉන්නවා බඩු බාන පාටක් නම් පේන්නේ නැහැ.
බලමු කොහෙන්ද බොට් එක එන්නේ කියලා දැන් අපි. Hello guys, දැන් වෙලාව 10:14යි. තාම කෝච්චියෙන් බට්ටේ බාන ගමන් තින්නේ. මම තාමත් වෙයිටින් ලිස්ට් එකේ ඉන්නවා එතනට වෙලා. ඉතින් guys දැන් තමයි යොරගොඩවත්තෙන් බැස්සේ අම්පාර කොළඹ බස් එකේ ආවේ. ආයේ නෑ ආවා සුපිරියටම. ඉන්න යොරගොඩවත්තෙන් බැස්සා. දැන් වෙලාව 2:07යි වෙලාව පාන්දර. ඉතින් දැන් නම් සුපිරි මාතල් තමයි ෆුල් ඩල් වෙලා ඉන්නේ. ඒට ඉතින් ආෆ්ටේ පාරක් තමයි යන්න වෙන්නේ. දැන් පාර පැනලා උතන රිවිල් එකක් තියෙනවා ඒක අරගෙන එහෙම වෙන්නවත්ෙන් බෑලා බයිමු. නම් ෆුල් ඩල් වෙලා ඉන්නේ guys. උනාරේ කණ්ඩත් ඕනේ. වියන් ඉස්සරහට ගිහලා උනාරේ කමු. ඕකේ. වෙන්නවත් ඉන්නේ guys කෑවා. අද එනං මේ වීඩියෝ එකකින් මම නවත්තනවා. පට්ට මාන්සි. එහෙනම් අපි තාත් වීඩියෝ එකේ හම්බෙමු.